ගර්භාෂයේ උෂ්ණ නිසා මම පරිදි ලබන්න බැහැ කියලා ජ්‍යොතිෂයේදී කීප දෙනෙක්ම කිව්ව. නමුත් මට මාර්ම අවුල් දෙන්නේ. මට මාර්ම අවුල් කියන්න ඕනේ නැහැ මාර්ම අවුල්. ඒක මගේ කතාව. ඉතින් ඔයාලා හැමෝම මගේ කතාව අහන්නේ. මොකද මමත් සමහර විට ඔයා වෙන ස්ටේජ් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම මෙතන මැරේජ් එක කම්ප්ලීට් නෑ වගේනේ. ඕල්රෙඩි මගේ ගර්භාෂයේ උෂ්ණයි. ඒ වුණාට මට හායි අයිබෝන් කියලා මුලින්ම මගේ යාළුවව මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මව්පදිවියේ බලාපොරොත්තුෙන් ඉන්න මගේ නංගිලට වැදගත් වෙන වීඩියෝ එකක්. මුලින්ම කියන්න ඕනේ යාළුවනේ මම ડોක්ටර් කෙනෙක්වත් මේ සම්බන්ධයෙන් ස්පෙෂලිස්ට් කෙනෙක්වත් නෙමෙයි. මම චූටි බබෙක් ඉන්න අම්මා කෙනෙක්. විශේෂයෙන් කිව්වොත් ගර්භාෂයේ උෂ්ණ නිසා මව්පදිවිය ලබන්න බැහැ කියලා ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනෙක්ම කිව්ව. නම් විවාහ වෙලා මාස 6ක් යනකොට චූටි බබෙක්ව කුසේ පිළිසිඳගත්ත අම්මා කෙනෙක්. අද වෙනකොට එයාට අවුරුද්දයි මාස 4ක් විතර වෙනවා වයස. ඉතින් මට හිතුණා දැන් මම ගත්ත එක්ස්පීරියන්ස් තියෙනවානේ. හැබැයි යාළුවනේ මුලින්ම කියන්න ඕනේ මේක මේ මාසික දෙකක ප්‍රොසෙස් එකක් නන් නෙවෙයි. හරිද? අපි ඒකට අවුරුදු ගානක ඉඳන් රෙඩි වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගැහණු ළමෙක් මල්වර වෙච්ච දවසේ ඉඳන් තමයි එයාගේ ගර්භාෂය මේ දරුවෙක් පිළිසිඳ ගන්න ප්‍රොසෙස් එක පටන් ගන්නෙ. ඉතින් ඇත්තටම චූටි කාලේ අපි පස් වුණාම මල්වර වුණාම අපි මේ බබෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ ඇත්තටම. ඉතින් ඒ වුණාට අම්මල වශයෙන් අපි දැනගන්න ඕනේ දැන් මට ඉන්නේ චූටි දුවක්. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ දරුවව ඒකට සූදානම් කරන්න. ඇත්තටම කියන්න ඕනේ අපේ අම්මගේ අම්මට පින් දෙන්න ඕනේ. මොකද එයා අපිට දීපු කෑම, එයා අපිව හදපු රූටින් එක හින්දා තමයි අද මොන ගැටලු මගේ ගර්භාෂයේ තිබ්බත් මම මව්පදිවිය ලබන්න සුදුසුකම් ලැබුවේ. ඒ වගේම මම නොදැනුවත්ම හරි කරපු දේවල් නිසා තමයි මේ විදිහට උනේ කියලා මම විශ්වාස කරනවා. මුලින්ම කියන්න ඕනේ ඔයාලා බැඳලා අවුරුද්දක් යද්දිවත් දරුවෙක් පිළිසිඳගත්තේ නැත්නම් විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් විශේෂඥ ડોක්ටර් කෙනෙක්ව හම්බෙන්න ඕන. ડોක්ටර් කෙනෙක්ව හම්බෙලා අපි දැනුමක් ලබා ගන්න එක විශේෂයෙන්ම වැදගත්. මට එහෙම දෙයක් නෙ නැහැ. මොකද මම ඒකට කාලයක් තිස්සේම රෙඩි වෙච්ච හින්දා. ඉතින් හරි අපි පටන් ගමුකෝ මගේ කතාව. ඉතින් ඔයාලා හැමෝම ආවේ මගේ කතාව අහන්නනේ. මොකද මමත් සමහර විට ඔයා වෙන ස්ටේජ් එකේම හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඉන්නේ එදා මම හිටියේ ස්ටේජ් එකේම වෙන්න පුළුවන්. හරිද? මුලින්ම කතාව පටන් ගන්න යාළුවනේ. පළවෙනිම දේ තමයි ගැහණු ළමෙක් නම් මුල්ම කාරණේ තමයි විටමින්. විටමින් කිව්වත් ෆෝලික් ඇසිඩ්. ෆෝලික් ඇසිඩ් කියන එක මම කොහොමද ඔයාලට රෙකමන්ඩ් කරනවා. මොකද ගැහණු ළමෙක් අනිවාර්යයෙන්ම වැඩිහිටි වියටපත් වුණු දවසේ ඉඳන් ෆෝලික් ඇසිඩ් පාවිච්චි කරන්න ඕනේ. මොකද ෆෝලික් ඇසිඩ් වලින් අපි හිතනවටත් වඩා ලොකු විටමින් ප්‍රමාණයක් අපි ඇඟට එනවා. චූටි පෙත්තක්නේ. ඒ වුණාට ඒ චූටි පෙත්ත ඇතුලේ ලොකු විටමින් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම එක දිගට ෆෝලික් ඇසිඩ් ගත්තේ නැහැ. ඇත්තටම මම 18 පැන්නයින් පස්සේ තමයි ෆෝලික් ඇසිඩ් ගන්න පටන් ගත්තේ. 18 පැන්නට පස්සේ ඕන් කාලෙක ගන්නවා ආයෙ ගන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රෙග්නන්ට් වෙන්න නෙමෙයි. ඒ අර ගැහණු ළමයින්ට හොඳයි කියපු නිසා අපේ අම්මා අපිට දුන්නා. ඒ හින්දා අපි එතකොට ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ ඇත්තටම. අපි මැරි කරාට පස්සේ නේ ප්‍රෙග්නන්ට් වෙන කතාවට එන්නේ. ඒ හින්දා. ඊට පස්සේ ෆෝලික් ඇසිඩ් ගත්තා. ඊට පස්සේ ආයෙසට මම ෆෝලික් ඇසිඩ් ගත්තේ. මැරි කරාට පස්සේ දිගටම මම ෆෝලික් ඇසිඩ් ගත්තා. ෆෝලික් ඇසිඩ් කියන එක අංක 1 ඔයාලා ඒක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඒක අම්මෙක් වෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මැරි කරපු දවසේ ඉඳන්ම හරි ෆෝලික් ඇසිඩ් පෙත්තක් පාවිච්චි කරන්න. ෆෝලික් ඇසිඩ් තියෙන ආහාරයක් තියෙනවා. ඒ වුණාට ඉතින් අපිට හැම දවසකම ඒවා කන්න පුළුවන් කියලා අපිට කියන්න බෑනේ. ඉතින් යාළුවනේ අපි මැරි කරද්දී අනිවාර්යෙන් ඉතින් ලාංකිකයෝ විදිහට හඳ හම්බල්නවා කියලා එකක් කරනවානේ. ඉතින් අයියයි මායි 2023 තමයි මැරි කරේ. ඉතින් කොහොම හරි ওই 2023 අවුරුද්දෙම අපි දෙන්නගේ හඳ දෙක බලන්න යනවා. මේක කලින් අම්මලා ආයෙ වෙලාව බලන් දැනට මේක අරන් ගිහින් තිබ්බා. ඒ කියන්නේ කිහිපයකම කියලා තිබුණා මගේ ගර්භාෂය උෂ්ණයි. මේ ඒ නිසා මට බබාලා හිටින්නේ නැහැ. ඔහොම ගැටලුවක් තියෙනවා කියලා. අයියාගේ අම්මා මේ අයියාට කියලා තිබ්බා ඔබ කියන්න එපා ගෑනු ළමයින්ට ඔහොම දේවල් කියන්නේ නැහැ කියලා. ඒනොත් ඉතින් අයියා හැමදේම මට කියනවනේ. ඉතින් ওই කාර්යෙත් මට කිව්වා. හැබැයි ඒ දා නම් මට අමුතුම ෂොක් එකක් ආවා. මොකද මම මේ වෙනකන් එහෙම දෙයක් මගේ මයින්ඩ් එකේ තිබුණේ නැහැ. මෙහෙම ගැටලුවක් මට තියෙනවා කියලා. මොකද අපේ අම්මවත් මට එහෙම දේවල් කියලා තිබුණේ නැහැ. ඒ හින්දා ඉතින් මැරි කරාට පස්සේ ඇත්තටම මේ දෙන්නේගේ ලොකුම බලාපොරොත්තු බබෙක්නේ. ඉතින් එහෙම තියෙනකොට ඔය වගේ දෙයක් හිතට ආවම ඇත්තටම එතන මැරේජ් එක කම්ප්ලීට් නෑ වගේනේ. ඊට පස්සේ ඉතින් ඒක කියා කරන්නේ නැතුව අපි මැරි කරා. හැබැයි මම ඕක ඔළුවට ආපු වෙලේ
මම බැලුවා මේ දැන් ගර්භාෂයේ උෂ්ණ නම් ඇත්තටම මොකද කරන්නේ? එහෙම මොකක් හරි තියෙනවා නම්. මම අම්මගෙන් හිතුවා. අම්මා ඊට පස්සේ කිව්වා "ඔව් ඔයාගේ නම් එහෙම ගැටලුවක් තියෙනවා තමයි. උනාට ඔයාට එහෙම ගැටලුවක් වෙන්න විදිහක් නැහැ. ඔයා කාපු කෑමත් එක්ක ඔයාගේ මේ ඩේලි රූටින් එකත් එක්ක ඔයාට එහෙම ගැටලුවක් නැහැ මේ සුදුවැන්කේ කියලා." ඊට පස්සේ මේ මම ඒලේ සර්ච් කරලා බැලුවා මෙහෙම ගර්භාෂයේ උෂ්ණ වෙන්නේ කොහොමද? එහෙම වුණාම මොනවද කන්න ඕනේ කියලා. හැබැයි වාසනාවකට කියන්නේ මම ඒක සර්ච් කරාම මට ආවේ මම ඇත්තටම දිනපතා පාවිච්චි කරන කෑම බීම තමයි අපේ ගර්භාෂය සිසු කරන් පාවිච්චි කරන්න ඕනේ කියලා. අපේ ගෙදර විශේෂයෙන්ම අම්මා කෙනෙක් නම් ඒ කියන්නේ දැන් ඔබ ඔල්රෙඩි අම්මා කෙනෙක් නම් ගැහණු ළමෙක් ඉන්නව නම් ගැහණු දරුවෙක් ඉන්නව නම් හොඳින් හිතන්න ඒ දරුවට උෂ්ණ අධික ආහාර කන්න දෙන්න එපා. ඉස්සෝ දැල්ලෝ. අපේ ගෙදර ඉස්සෝ දැල්ලෝ කියන දෙයක් හැදුවේ නැහැ. බල කරවල බල මාළු ඒවා හැදුවේ නැහැ. ඔන්න දෙල් වගේ හදනව දවසට අපේ අම්මා කරන්නේ එක්ක සෞභාගි අනිවාර්යයෙන්ම මොනවා හරි සැරකෑමක් අපේ ගෙදර මොකක් හරි හේතුවක් ඉඳ හැදුවොත් ඒකට හරියන සිසිල් බීමක් අනිවාර්යයෙන්ම අම්මා හදනවා. ඉතින් ඇත්තටම මම හැම වෙලේම අම්මට පින් දෙන්නේ එයා අපිට දීපු කැම රූටින් එක හින්දා තමයි මට කිසිම ගැටලුවක් වුණේ නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් මම කැලණි යුනිවර්සිටි එකේ මම අවුරුදු 4ක් යුනිවර්සිටි එකේ ඉගෙන ගත්තා. මම හොස්ටල් හිටියේ නැහැ බෝඩින් තමයි හිටියේ. ඒ යනකොට මම කැම උයාගෙනමයි කෑවේ. මොකද මට කඩේ කෑම සෙට් වෙන්නේ නැහැ. ටික දවසක් කැම්පස් එකේ කෑවා කැන්ටින් වලින්. ඒ වුණාට ඉතින් කැම්පස් ඉන්නේ යාළුවෝ දන්නවනේ ඉතින් ඒ කෑම එක හැමදාම කන්න බෑ. ඊට පස්සේ කුමාරි මායි මගේ යාළුවෙක් එකතු වෙලා උයන්න ගත්තා. ඒ වෙලේ අපේ අම්මා මට හොස්ටල් එකට යන දවසට බෝඩිමට යන දවසට නෙල්ලි රසකින්ද අපේ ගෙදර නෙල්ලි තියෙනවා. අම්මා නෙල්ලි ගේලලා රසකින්ද ගේලලා මට මේ කුඩු කරලා සාමාන්‍ය ගානට කුඩු කරලා හදලා දෙනවා. තම්බම් බොල්ඩ කියලා ගිහිල්ලා ඒ වගේ බාර්ලි මට ඉතින් එතන ගෙදර ඉති තම්බන්න අමාරුයිනේ. එයා එකත් මට හොඳට කුඩු කරලා දෙනවා. එතකොට උණු වතුර දාලා උනත් බොන්න පුළුවන්. මම එතකොට ඇත්තටම මේ ඔය මේ ප්‍රෙග්නන්ට් වෙනවා කියන මානසිකත්වයකින් හිටියේ නැහැනේ. ඒ වුණාට ළමෙක් මට කවදා හරි හම්බ වෙනවා කියන එක තිබුණා. ඒ තරම් ගර්භාෂයේ උෂ්ණ සීන් එක මම දැනන් හිටියේ නෑ. ඉතින් මම හැමදාම උදේට කෑම කාලා මම ගොටු කොළ එකක් බොනවා. පොඩි මිනි බ්ලෙන්ඩර් එකක් තිබ්බා. මේ බ්ලෙන්ඩර් කරලා ගොටු කොළ එකක් බොනවා. ඒ කියන්නේ උණු වතුරේ පොඩ්ඩක් මේවා කරලා වගේ බොනවා. ඊට පස්සේ නැත්තම් ඒක බිව්වේ නැති දවසට නෙලි රසකින්ද බාර්ලි කියන එක දවසට අනිවාර්යයෙන්ම එක සැරයක් බොනවා. මොකද හවසට අවිල පාඩම් කරන වෙලාවට එක්ක උණු වතුරේකට බාර්ලි එකක් දාලා බොනවා. බාර්ලි හැන්දක් දාලා බොනවා. නැත්තම් නෙලි රසකින්ද ටිකක් මේ හීටරෙන් රත් කරලා බොනවා. ඒක මම දිනපතාම කරා. ඉතින් මට ඇත්තටම අර වීඩියෝස් දකින්නකොට මාරම සතුටුයි. මම ඇත්තටම ඔල්රෙඩි හැමදේම කරලා තිබුණේ. ඊට පස්සේ ඇත්තටම ඉස්සු දැල්ලෝ කියන ඒවා නම් මම කෑවේ නෑ. මම දැන් තමයි ඕන් ඉස්සු දැල්ලෝ කන්නේ. අපේ ගෙදර කවදාවත් ඒ දේවල් පාවිච්චි කරේ නැහැ. එහෙම කනවා නම් අනිවාර්යෙන් සිසිල් පානය බොන්න. මොකද ඕනතරම් සිසිල් පාන තියෙනවානේ කෝමාරිකා, සව්, බාර්ලි. එහෙම දෙයක් කනවා නම් ඇත්තටම අපිට කෝමාරිකා අත්තක් ජූස් හදලා බොන්න පුළුවන් නේ. ඒ වගේම විශේෂම කාරණේ තමයි නෙල්ලි රසකින්ද කියන එක උෂ්ණයිද කියන්නේ මම දන්නේ. හැබැයි මම නෙල්ලි රසකින්ද දෙකම එකට දාලා තමයි බිව්වේ. බාර්ලි නම් මම දිනපතාම බිව්වා. සව් මට බොන්න එහෙම කාලයක් වෙලාවක් තිබුණේ නැහැ. අම්මා ගෙදරදී හදලා දෙනවා. මම පිට හිටිය නිසා මම අර දෙක තමයි දිගටම පාවිච්චි කරේ. ඊට අමතරව බෙලිමල් අපිට ඔය තේ බොන්නේ තේ කහට බොන්න එපා යාළුවනේ. ඒකත් ඇඟට හොඳ නැහැනේ. ඔයාලා බෙලිමල් ටිකක්. එතකොට බෙලිමල් බෙලි කටු ඕවා ටිකක් හම්බලා බොන්න. ඕක දවසක් දෙකක් වුණත් තියාගෙන ඔයාලට බොන්න පුළුවන්. අනික පොල් පලා තැඹිලි මම හරියට බිව්වා. හැබැයි තැඹිලි නම් බිව්වේ මම බැන්දට පස්සේ තමයි උඩ බොන්න ගත්තේ. අන්න ඒ කාරණේ. ඊට පස්සේ මෙතනදී අනිත් කාරණේ තමයි යාළුවනේ අපේ හිත. දැන් අර වෙලාවේ මගේ හිත ඇත්තටම අර වගේ දෙයක් කිව්වහම මට මාරම අවුල් දැන් මට මාරම අවුල් කියන්න ඕනේ නෑනේ මාරම අවුල්. ඊට පස්සේ මම ඒ වෙලේ හිතුවේ දැන් මේ වීඩියෝස් දැක්කම මට බය වෙන්න දෙයක් නෑ. මම ඔල්රෙඩි හැමදේම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මගේ ගර්භාෂයේ මේ දැන් බබෙක් හදන්න නම් මේ දැන් උනත් රෙඩි කියන මානසිකත්වයෙන් තමයි මං හිටියේ. ඉතින් මම ඒ වෙලේම මගේ මයින්ඩ් එක වෙනස් කරගත්තා. මං අයියට කිව්වා එහෙම ගියක් මට වෙන්නේ නැහැ. කොහොමද මට විශ්වාසයි. මේ එහෙම කිරිවලා අයියා තාවුන්නේ නැහැ. ඕවා කියා කරන්න ඕනේ නැහැ. මං ඔයාටනේ ආදරේ. මේ හින්දා ඔහොම කියලා ඒක එහෙමම ඔල්වෙන් අයින් වෙලා ගියා කියලා. මයින්ඩ් එක තමයි මෙතනදී ප්‍රධානම අංක 1 යාළුවනේ. මට මතකයි අපේ ලොකුවම රට ඉන්නේ. එයා ඇඳුම් වගේක් එවලා තිබ්බ චූටි බබාලාගේ අපේ මහගෙට එහා පැත්තේ. ඒ කියන්නේ මගේ මහගෙදරට එහා පැත්තේ ඉන්නේ පොඩි ගෑනු දරුවෙක්. ඉතින් මේ එයා ඒ ළමයාටත් එක්ක ඇඳුම් වගේක් එවලා තිබ්බා මට දෙන්න කියලා. ඉතින් මම ඒ ඇඳුම් ටික අරගෙන එතකොට මං හිතන්නේ මං අර කාරණේ දන්නේ නැහැ. මං දන්නේ නැහැ. පස්සේ තමයි මම ඒක දැනගත්තේ. මේ මම මේ ඇඳුම් අරගෙන දැන් ළමයට දෙන්න මං ඇඳුම් හොඳ ඒවා මොනවාද එහෙම කියලා තෝරලානේ. ඉතින් එතකොට මං එතනින් මට ආසිතුළු කියුට් ඇඳුම් 3-4ක් මං ඒ වෙලෙම මේ නමලා තියාගත්තා මේ
මගේ අල්මාරියට දාගෙන සිරියක දාලා මේ මොකද්ද හේතුව කියන්නේ මට මාර ආසාවක් ආවා. මම අල්මාරිය අස්සරන මේ හැම වෙලාවකම ගෙදරදී මම ඒ දුම් ටික අරගෙන බලනවා. ගෑනු ළමයි ගෙදුම් ඉතින් මට දැන් ඉන්නේ දුමෙක්නේ. ඉතින් මේ මම ඒ දුම් අරන් බලනවා. ලස්සන බලනවා. මම හරි ආසයි. ඉතින් ඒ කොණ්ඩ කටු එහෙම දුන්නා. ඒ වගේ චුට්ටක් මම ඒක දාගෙන තියාගෙන හිටියා. ඉතින් දැනටත් මේ ඇඳුම් ඒ කොණ්ඩ කටු මංගාව තියෙනවා. මොකද ඔයා හිතන්න අවුරුදු 5කට විතර කලින් තමයි ඔයා ඇඳුම් ටික තියාගෙන හිටියේ. කිසිම බලාපොරොත්තුවක් නැතුව. ඉතින් මම නිතරම අල්මාරිය අස් කරනකොට ඔය ටික බලනවා, හැඩ බලනවා. කොහොම හරි මේ ඇඳුම් ටික මම අල්මාරියෙන් අස් කරලා මම ප්‍රෙග්නන්ට් වෙලා බබාව ගෙදරට ගිහිනකොට මම මගේ අල්මාරියේ මෙහෙම ඇඳුම් ටිකක් තියෙනවා. ඒක ගේන්න. කොණ්ඩ කටු එහෙම තියෙනවා කියලා. ඉතින් ඒක බලලා අපේ අම්මත් කිව්වේ මෙයා මේ බඳින්නත් කලින් ඉඳන්නේ බබේ බලාපොරොත්තුෙන් ඉඳලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ ඇඳුම් ටික මේ දැන් ඉතින් මම බබාටත් අන්දනවා ඒවා. දෙකක් තුනක් අනිත් ඒවන ගන්න බෑ. මොකද දැන් අවුරුදු ගාණක් නේ. ඒ නිසා කොණ්ඩ කටු එහෙම ඒ මම ඔයාලට කියන්නේ ඔයාලා බබේ බලාපොරොත්තු වෙනවා නම් කෑමෙන් බීමෙන් වගේම ඔයාලගේ මයින්ඩ් එකත් හරිම මේ හරි ආතතියක් නැතුව තියාගන්න. මොකද අපේ හෝමෝන අන්බැලන්ස් වුණොත් අපිට බබෙක් පිළිසිඳ ගැනීමේ සම්භාවිතාවය අඩු වෙනවා. කෑම බීම වගේම තමයි. මොකද අපේ මයින්ඩ් එක කියන එක අනේ මට බබෙක් පරක්කුයි, අනේ මට බබෙක් නෑනේ, අනේ මගේ ගර්භාෂය උෂ්ණයි, මට අර ජ්‍යොතිෂ්‍යවේදියා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, මෙච්චර පරක්කුණොත් බබෙක් එන්නේ නෑ කියලා කිව්වා. ඕවනම් මයින්ඩ් එකෙන් හිතන්න එපා. මොකද මගේ හඳ බලපු හැම කෙනෙක්ම කිව්වේ මට මගේ මොන මුක්ෂේද මන්ද තියෙන්නේ. ඒ නිසා මගේ ගර්භාෂය අනික උෂ්ණයි, මට බබෙක් නම් හදන්න බැහැ කියලා. ඒ වුණාට වැඩි කරලා මාස 6ක් වදියේ නැහැ මට බබෙක් ආවා. හේතුව ප්‍රධානම හේතුව මගේ කෑම, අනික මගේ මයින්ඩ් එක. මම කොහෙලෙක්වත් විශ්වාස කරේ නැහැ මට බබෙක් හදන්න බැහැ කියලා. මොකද ඕල්රෙඩි මගේ ගර්භාෂය උෂ්ණයි. ඒ වුණාට මට කිසිම ගැටලුවක් වුණේ නැහැ. මට බබෙක් ලැබුණා. ඉතින් ඇත්තටම ඒක මම එක්ස්පෙක්ට් කරේ නැහැ. බබා ආවේ එක්ස්පෙක්ට් කරපු දවසක නෙමෙයි. මොකද අපි දෙන්න ප්ලෑන් කරන් හිටියේ ඕල්රෙඩි වෙන දෙයක්. ඒ වුණාට බබා ආවේ අපි එක්ස්පෙක්ට් කරපු දවසක නෙවෙයි. ඉතින් මම ඔයාලට කියන්නේ අපි ඕනට වැඩිය බලාපොරොත්තු වෙවි දැන් අද අපි එකතු වෙනවා. ඊට පස්සේ අපිට බබෙක් ඉඳී ඊළඟ මාසේ එහෙමනම් ඕනට වැඩිය බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඔයාලා කෑම බීමෙන් වගේම ඔයාගේ මයින්ඩ් එක ක්ලියර් කරගන්න කිසිම ස්ට්‍රෙස් එකක් ළමෙක් සම්බන්ධයෙන් ස්ට්‍රෙස් එකක ඉන්න එපා. බාර හර වෙන්න. මම ඒවට එපා කියන්නේ නැහැ. මොකද ඒකත් අපිට හොඳ මානසික තෙරපි එකක් අපි කොහේ හරි තැනක බාරයක් වෙලා මම මෙතන බාර වුණා කියන එක ගොඩක් දුරට අපි බාර වෙන්නේ අපිට මානසික තෘප්තියක් ලබා ගන්න. එතකොට ඒකත් අපිට මාර විදිහට මේ ශක්තියක්නේ. හැබැයි ගොඩක් වෙලාවට මම ඔයාලට කියන්නේ ඔය අනිත් ගමේ ගෑනු කියන කතාව, ජ්‍යොතිෂ්‍යවේදී කියන කතාව විශ්වාස කරලා ඔයාලගේ මයින්ඩ් එක අවුල් කරගන්න එපා. පුළුවන් තරම් කාම් කරන් try කරන්න. ඔයාලට එහෙම ගැටලුවක් කියලා අවුරුද්දක් කරන්න නම් අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න. මොකද ඒ හම්බෙලා ඒ ට්‍රීට්මන්ට් කරන්න. ඒ ට්‍රීට්මන්ට් කරන ගමන් මම කියපු දේවල් කරන්න. අපි එක්ස්පෙක්ට් වෙන දවසෙන් බබෙක් එන්නේ නැහැ. ඇත්තටම දෙවියෝ අපිට දෙන දවසේ තමයි බබෙක් එන්නේ කියන්න ඕනේ. හැබැයි අපේ රූටින් එක වෙනස් කරගන්න ඕනේ. විශේෂයෙන් ඔයාලා සැර කෑම කන්න එපා. ඉස්සෝ දැල්ලෝ බලමාළු කොල්ලු වගේ දේවල් ඒවත් සැරයි. ඔයාලා එහෙම අසාවට එහෙමයි ගෑනු ළමෙක් නම් අපිට කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. අපි ජීවිත කාලෙම කරන්නේ කැපකිරීම නේ යාළුවනේ. ඉතින් ඔයාලට බබෙක් ඕන නම් චූටි පැටියෙක් ඕන නම් අනිවාර්යෙන් ඔයාලට කැමෙන් දීමෙන් කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. අන්නාසි. ඒ වගේ දේවලුත් කන්න එපා. ඔයාලා කනවා නම් ඒ දවසට සීතල මොනවා හරි බොන්න ඕන තරම් සීතල කැම දැනට දිනන තැඹිලි ගෙඩියක් හරි බොන්න මං කියන්නේ. ඒ වගේම උපස් වීම කියන එක හරිම වැදගත්. ඒ උපස් වීම ක්‍රමවත් වෙන්න ඕන යාළුවනේ. ඒක අක්‍රමවත් නම් අනිවාර්යෙන් ඒ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයෙක් සම්බන්ධ වෙලා ඒ කාරණා ගැන කියන්න ඕනේ. මේ උපස් වෙන දවසේ දැන් ඔයා හිතන්න ඔයා ඔල්රෙඩි මේ මාසේ පළවෙනිදා උපස් වුණා කියලා. එතකොට මේ මාසේ 14 වෙනිදා පළවෙනිදා උපස් වුණා නම් 14 වෙනි දවසේ තමයි ඔයාගේ ඩිම්ම මෝෂණය වෙන්නේ. ඊට කලින් දවසේ හරි පස්සේ දවසේ හරි දවසක් දෙකක් හරි තමයි ඔයාගේ සරු කාලය එන්නේ. ඒ නිසා ඔල්රෙඩි දවස් 3ක් 4ක් තමයි ඔයාගේ සරු කාලයක් කියලා මාසෙට එන්නේ. ඉතින් ඒ දවස්වල ඔයාලා එක් වෙන්න. එතකොට සම්භාවිතාවය වැඩි දරුවෙක් පිළිසිඳ ගන්න. මටත් හොඳට මතක තියාගන්න. පළවෙනිදා උපස් වුණා නම් ඒ මාසේ 14 වෙනිදා ඒ දවසට කලින් දවසේ හරි පස්සේ දවස් දෙකක් හරි කොහොමදත් උපරිම දවස් 3ක් 4ක් තමයි ඔයාට සරු කාලයක් හිටින්නේ. ඉතින් ඔය තමයි මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක. මොකද මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම මගෙන් ඔය සම්බන්ධයෙන් අහනවා. සමහර අය මගෙන් අහන්නේ නැහැ. මේ ඒ වුණාට ඉතින් මට තේරෙනවා මෙයාට මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා. මටත් එහෙම ඩිරෙක්ට් එයාලත් එක්ක කතා කරන්න බැහැනේ. ඒ නිසා තමයි මට හිතුනේ මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද අද වෙනකොට නම් ගොඩාක් දුරට මේ කැමරීම් රටාවත් එක්ක අපේ රටේ තියෙන කැමරීම් රටාවත් එක්ක ගොඩක් ගැප් ගැනීම අඩු වෙලා තියෙනවා කියලා මටත් හිතෙනවා. මොකද ඉස්සර අපි කාපේ දීපු කැම නෙවෙයිනේ දැන් ඇත්තටම කන්නේ හරි ලේසියට. මිනිස්සු කැම බීම හොයලා ශනික කැම වලට ගිහින් තියෙනවානේ. ඇත්තට දරුවෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඕනට වැඩිය ඕනම දෙයක් හිතන්න යන්න එපා.
ඔයාට මොන ගැටලුව තිබුණත් දරුවෙක් ඉන්නවා. ඔයාට දෙවියෝ දරුවෙක් දෙනවා. ඉතින් ඒකට ඔයාගේ මයින්ඩ් එක හදාගන්න. මයින්ඩ් එක ප්‍රධානයි. අනික ආහාර රටාව කැපකිරීම කරන්න, කැපකිරීමක් කරන්න වෙනවා. දරුවෙක් ඕනනම් කෑම රටාව වෙනස් කරන්න. ප්‍රධානම දේ. අනිත් කාරණේ තමයි ඔයාලා අනිවැරදිව ඒ අවශ්‍ය කාලයේදී එක් වෙලා ඒ දේවල් කරන්න. විටමින්ස් ගන්න. මං කියන ෆෝලික් ඇසිඩ් ඇති ඇත්තටම මේ විටමින්ස් ඇති ඕන තරම් දැන් ලංකාවේ තියෙනවා. ඒ වුණාට ෆෝලික් ඒව ගන්නවා නම් ડોක්ටර් කෙනෙක්ගෙන් රෙකමන්ඩ් ගන්න. ෆෝලික් ඇසිඩ් එක අපිට පාවිච්චි කරා කියලා හැම ගැටලුවක් වෙන්නේ නැහැ. ෆෝලික් ඇසිඩ් ඒ හින්දා දිනපතා පාවිච්චි කරන්න. ඉතින් මට හිතෙනවා මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් මේ එහෙම ෂෙයා ගත්තාම එක කෙනෙක්ට හරි මේකෙන් සහනයක් දැනෙන්නේ නැති කියලා. මොකද සමහර විට මම හිතපු තත්ත්වයේ ඉන්න කෙනෙක් දැන් වෙන්න පුළුවන් ඔබ. ඉතින් මට හිතෙනවා මගේ කතාව ඔබට සම්බන්ධ ඇති. ඔබටත් මේ විදිහට කියලා ඇති. ඉතින් එහෙම කියලා තියෙනවා නම් ඒකම හිතින් එපා. ඔය කතා බොරු. Tamanට පුළුවන් තමන්ගේ ජීවිතේ වෙනස් කරන්න හැම දෙයකටම වඩා යටිහිත කියන එක ප්‍රබලයි. ඔයාගේ යටිහිතට අපි අයි බබාලා හම්බෙන්න ඉන්නකොට අර බබාලා ෆොටෝස් අරවන්න. මොකද ඒක අපිට දකින්නකොට අපිට හැමතිස්සෙම බබෙක්වනේ මියා වෙන්නේ විදිහ ඕක දකින්නකොට අපේ යටි හිතට යනවා බබෙක් කියලා. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට මම කියන්නේ ඔයාලගේ සිත පාලනය කරන්න හැම වෙලේම ওই සම්බන්ධයෙන් හිතලා දුක් වෙන්න එපා. එහෙම වුණොත් ඇත්තටම බබෙක් පිරිසිදු ගැනීමේ සම්භාවිතාවය අඩුයි. මං කියපු විදිහට හිතලා කැම බීම රටාව වෙනස් කරගෙන පොඩ්ඩක් try කරලා බලන්නකෝ. ඉතින් යාළුවනේ මං හිතනවා මේ වීඩියෝ එකෙන් චූටි දෙයක් හරි කවුරු හරි කෙනෙක් ගත්තා කියලා. ඒක තමයි මගේ සතුට. මොකද හැම කෙනෙක්ම මැරි කරාට පස්සේ ලොකුම ආසාවක් නේ තියෙන්නේ චූටි බබෙක් කියන එක. ඒ හින්දා ඉතින් ඔයාලට තව මොනවා හරි මගෙන් දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකේ මම ගත්ත දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම ඒකට හරිම කැමතියි. මොකද මම දන්න දේ තව කෙනෙකුට කියලා දෙන්න ඇත්තටම මම ගොඩක් කැමතියි. ඔයාලට මොන හරි දැනගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒකට වීඩියෝ එකක් ඔයාලට කරන්න. හරි එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. ආයෙ දවසක ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න. බයි බයි.